ආයුබෝවන් දුවේ පුතේ. අද මම ඔයාලට කියන්න යන්නේ හරිම ලස්සන කතාවක්. මේ කතාවේ ඉන්න කුමාරයාගේ නම තමයි සාම කුමාරයා. සාම කුමාරයා Tamanගේ අම්මටයි තාත්තටයි කොච්චර ආදරේ කළාද කියලා අපි දැන් බලමුද? දුවේ පුතේ. සාම කුමාරයා ජීවත් වුණේ වනාන්තරයක. එයාගේ අම්මටයි තාත්තටයි ඇස් පෙනුනේ නැහැ. ඉතින් මේ පුංචි සාම කුමාරයා තමයි Tamanගේ අම්මවයි තාත්තවයි හරිම ආදරෙන් බලාගත්තේ. එයා තමයි ඒ දෙන්නට කන්න බොන්න දුන්නේ, අප උපස්ථාන කළේ. දෙවනි රූපය මගින් කියවෙන්නේ සාම කුමාරයා කැලේ සිටින මුවන් සමග පැන් රැගෙන එන දර්ශනය. සාම කුමාරයා හරිම කරුණාවන්තයි. එයාට වනයේ හිටපු මුවෝ, හාවෝ වගේ හැම සතෙක්ම යාළුවෝ වගේ ආදරය කළා. දවසක් සාම කුමාරයා අම්මටයි තාත්තටයි බොන්න වතුර ගේන්න විලට ගියා. බලන්දකෝ මුව රෑනත් සාම කුමාරයා එක්කම වතුර බොන්න යන හැටි. එයා කාටවත් බයක් නැති හරිම ගුණවත් දඩුවෙක්. ඔන්න ඔය වෙලාවේ මේ රටේ රජතුමා දඩයමේ ඇවිත් හිටියා. රජතුමා විදපු හීසරයක් වැරදිලා සාම කුමාරයාගේ ඇඟේ වැදුනා. සාම කුමාරයා බිම වැටුණා. ඒත් සාම කුමාරයා රජතුමාට බැන්නද? නෑ. එයා දුක්ුනේ අනේ දැන් මගේ ඇස් පේන්නේ නැති අම්මවයි තාත්තවයි බලාගන්නේ කවුද කියලා විතරයි. ඔන්න ඔය හතරවන රූපය මගින් කියවෙන්නේ සත්‍යක්‍රියාව සහ සතුට ගැනයි. මේ ඊතල පහර වැදිලා සිහි නැතුව වැටුණු බව දැනගත්ත සාම කුමාරයාගේ අම්මයි තාත්තයි එතනට ආවා. ඒ දෙන්න තමන්ගේ පුතා වෙනුවෙන් සත්‍යක්‍රියාවක් කළා. මගේ පුතා අම්මටයි තාත්තටයි අප උපස්ථාන කරන ගුණවත් දරුවෙක් කියන එක ඇත්තක් නම් මේ වසවිස දුරු වෙලා පුතාට පණ ලැබෙන්න කියලා හයියෙන් කෑ ගහලා ප්‍රාර්ථනා කළා. පුදුමයක් වුණා දුවේ පුතේ. සාම කුමාරයා ආයෙත් පණ ලැබිලා නැගිට්ටා. ඒ වගේම අම්මටයි තාත්තටයි ඇස් පෙනීමත් ලැබුණා. රජතුමාත් මේ ගැන ගොඩාක් සතුටු වුණා. දැක්ක නේද දුවේ පුතේ? අම්මටයි තාත්තටයි ආදරෙන් සලකනකොට ලැබෙන පින කොච්චර ලොකුද කියලා. ඔයාලත් සාම කුමාරයා වගේ ගුණවත් දරුවෝ වෙන්න ඕනේ. එහෙනම් අදට පාඩම ඉවරයි. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.